පවුරපය ගවුරුත් දන්න අපිට එන්ට්‍රන්ස් එක ළඟදීම කිව්වා මේ කොටි ඉන්නවා කියලා. මේ අපි කොහොම හරි මේ දැන් භාගයක් ඇවිත් ඉන්නේ. Hi guys, ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම එතන බෝම්බරුවැල්ලෙන් vlog එක ඉවර කරනවා. ඉතින් ඊට පස්සේ අලුත් vlog එකක් විදිහට තමයි මෙතන ඉඳන් මේ රෙකෝඩ් කරන වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ. ඉතින් අපි බෝම්බරුවැල්ලෙන් ඇවිල්ලා අපි මේ දැන් ඉන්නේ පට්ටිපොළ ගෙස්ට් හවුස් එකේ. ඉතින් දැන් නම් රෑ වෙලා 9ට විතර ඇති. මම වොෂ් එකක් එහෙම දාගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපි මෙතනට එද්දි 7 විතර වුණා. බෝම්බරුවැල්ල ළඟින් අපි කොහොම හරි එනකොට 4ට විතර ඇති. අපි හිමීට ආවා. ඊට පස්සේ අපිට පොඩි වැඩ වගේක් කරගන්න තිබ්බා. ඒ ටිකත් කරගෙන කොහොම හරි අපි මේ හග්ගල හරහා ඇවිල්ලා තමා මෙතනට ආවේ. ඉතින් එන පාර ගැන කිව්වොත් මොකද්ද මට මතක විදිහට රේන්දපොළ හරි අර පහුගිය දවස් ටිකේ නාය ගියානේ ලොකුවට. ඉතින් ඒ නායවල් මැදින් තමයි අපි ආවේ. මට නම් ඇත්තටම අද නම් බය හිතුණා. මේ මොකද අර අපි හිතනවා වගේ එහෙම පොඩි නායවල් නෙවෙයි හරිය තිබ්බේ. ලොකු නායවල් ගිහින් තිබ්බේ. ඉතින් ඒව මැදින් තමයි ආවේ. ඒත් එක්කම මේ පුදුම විදිහට මීදුම. මේ මට හැබැයි අද හිතුණා අපි රිස්ක් එකක් ගන්නවා වැඩි දෝ කියලත්. කොහොම හරි ඉතින් අපි මෙතනට ආවා. අපි හෙට හිතාගෙන ඉන්නේ තොටුපළ කන්ද නගින්න. දන්නේ නැහැ ඉතින් පුළුවන් වේද කියලා. හැබැයි කොහොම වුණත් අද නම් මට ඇත්තටම බය හිතුණා. මොකද මේ ඇත්තටම අර කලින් තිබ්බ සිටුේෂන් එක නෙවෙයිනේ දැන් තියෙන්නේ. අර නාය ගියපු ඒවා සමහර තැන්වල මම දැක්කා මේ මට ඇත්තටම අර ටයිම් එකක් නැති එකයි මීදුමයි කළුවරයි පාර හොයාගන්නත් බෑ අපි එද්දි. ඒවත් එක්ක වීඩියෝ කරන්න බැරි වුණා. ඒ අර නාය ගියපු තැන් වලින් මේ දියලි වගේ හැදිලා මම දන්නේ නැහැ කලින් ඒ අතරම වතුර පාරවල් ගලාගෙන ගියාද කියලා. මේ තවත් සමහර තැන්වල වතුර පාරවල් තියෙනවා. දැන් මේ ඉන්නේ පට්ටිපොළ. මේ හරියනම් එහෙම මොකුත් අවුලක් නැහැ. අනිත් එක දැන් ඉස්සර නුවරඑළිය එනවා වගේ නෙවෙයි මේ ඔය සිද්ධි වලින් පස්සේ නුවරඑළිය එනකොට අපි නවතින්න තැනක් හොයාගද්දී උනත් අපි ලොකුවට පොඩ්ඩක් හිතන්න ඕනේ ඒව ගැන. මොකද මේ අපිට ඕන තරම් නවතින තැන් තිබ්බා අර රේන්දපොළ ඊට පස්සේ අපි මට හරියටම නම් මතක නැහැ. ඒව පහු කරගෙන අඹේවලට ඇවිල්ලා අඹේවලින් තමයි පට්ටිපොළට ආවේ. ඉතින් ඒ හරියෙන් එද්දිත් අපිට නවතින තැන් තිබ්බා. හැබැයි ඇත්තටම මේ බය හිතෙනවා දැක්කම මේ අර නාය ගිහින් තාම ඒ පස්කඳු තියෙනවා පාර දෙපැත්තේ. ඒකත් එක්ක එහෙම හිතනවා අපි නවතින තැනක් බලනකොට මේ ඒ දේවලුත් බලන්න ඕනේ. එහෙනම් ඉතින් හෙට අපි තොටුපොළ කන්ද නගින්න හිතාගෙන ඉන්නවා. හෙට උදේ හම්බෙමු. එහෙනම් good night. ජය වේවා. good morning guys. අපි පට්ටිපොළ ගෙස්ට් හවුස් එකේ ඉඳලා දැන් තමයි ආවේ. දැන් වෙලාව 10:00යි. ඉතින් ඊට පස්සේ අපි මේ පට්ටිපොළට ඇවිල්ලා එතනින් අපි උදේට කාලත් නැහැනේ. අපි උදේට මේ කනවා. අපි දැන් කාලා යන්නේ මේ තොටුපොළ කන්ද නගින්න. දැන් මේ වෙලාවේ නම් ක්ලයිමේට් එක ෂේප් අවුව වැඩිලා තියෙන්නේ. හැබැයි අවුව නම් ටිකක් සැරයි. සමහර විට එක දෙක වෙද්දී අනිවාර්යෙන් වහීවි අද. දැන් කාලේ ඉක්මනට යන්න ඕනේ. වෙලා ගියා වැඩි අද. අවුව තියෙන අතරේ නැත්නම් හැමදාම වහිනවනේ අපි යද්දි. අවුව තියෙන අතරේ මේ කන්දුරට යා ගන්න පුළුවන් වුණොත් ඇති. අපි බලමු. කිටි අපිට යාළුවෙක් හම්බුණා. අපි යන්නනේ. අපි යන්න. ඔයා මේ කඩේද?
ගයිස් අර බලන්නකෝ මේ ගස්වල පාසි බැඳලා තියෙන විදිය මාර ලස්සනයි. මේ අපි දැන් හෝටල් තැන්න ළඟ ඉන්නේ. මං හිතන්නේ තව කිලෝමීටරයක් වගේ තමයි තියෙන්නේ. මේ හරිය ඉතින් ඔක්කොම කුරු ගස් තියෙන්නේ. ඒ ගස්වල පාසි බැඳලා තියෙනවා. හරිම ලස්සනයි. අර නිකන් අර බොන්සයි ක්‍රමයට හදපු ගස් වගේ හරියට. Hey. Mereka berarti tidak ni. ගයිස් ඔන්න ඉතින් අපි දැන් තොටුපොළ හයික් එක පටන් ගන්න තැනට තමයි ඇවිල්ලා ඉන්නේ. පට්ටිපොළ එන්ට්‍රන්ස් එකේ ඉඳලා මීටර් 500ක් වගේ ඉස්සරහට එනකොට ඔයාලට මේ තොටුපොළ ට්‍රේන් එක පටන් ගන්න තැනට එන්න පුළුවන්. අද නම් අපි විතරයි මෙතන ඉන්නේ. පහලේ එන්ට්‍රන්ස් එක ළඟින් ටිකට් කවුන්ටරෙන් කිව්වා මේ යන අය ඉන්නවනම් මෙතන වාහන දාලා යනවා කියලා. හැබැයි මෙතන අද ඉන්නේ නම් අපි විතරයි. මෙතන ලී තියෙනවා. ලීයක් අරන් යන්න ඕනි කියලා කිව්වා. මෙතන අපිට එන්ට්‍රන්ස් එක ළඟදීම කිව්වා මේ කොටි ඉන්නවා කියලා. ඉතින් බලමු අපි ගිහිල්ලා. Hey. එනේ යන්නම යන්න පටන් ගන්නකොටම ඔහොම කියද්දි මටත් ඒක හරියන්නේ නැහැ. යන්න. දැන් මම යන්න න්යාය මේ පූරපු ගාවුරුත් දන්නේ. Yeah. ජැකට් එක බැඳගත්තා නම් හරිනේ. ගයිඩ්ලා නේද දන්නේ. ගයිඩ් නැතුව තියෙන. ඕම තොඩි පොල්ලක් තියෙන. මාන්සින කියන්නේ නලි කුකුල් නිදි එකේ නලි කුකුලේ බිත්තර රකින්නද අර ගොඩක් අය හිටියනම් පොඩ්ඩක් කවුලන්නේ.
නැත්තම් හිරියා කියන්නේ මොකද කරන්නේ? මොකුත් නැහැ ඌගේ පාරේ යයි. අපි පාරේ යනවා. විශ්වනී තනියෙන් ගන්න. ඒකනේ. උඹ විශ්වනී නෙවෙයිනේ. බෑග් එකක්වත් උස්සන යන්න පුළුවන්ද? බෑග් එකක් කෙසේට සීතලේ යන්න පුළුවන්ද කියන්නේ? ලස්සනයි. මේක ලස්සන දෙනවද දන්නේ? මෙන්න මහරත්මයි. Papa, ගයිස් ඔන්න අපි දැන් හයික් එකේ මගක් ඇවිල්ලා ඉන්නේ. අපිට තව ටිකක් යන්න තියෙනවා. මැප් එකේ පෙන්වන විදිහට අපි ආව දුරත් එක්ක බලද්දී ඒ වගේ භාගයක් වගේ තමයි තව යන්න තියෙන්නේ. දැන් වෙලාව හරියටම 11:57යි. අද නම් ඇත්තටම අවුවසර වැඩි. සමහර විට 1-2 වගේ වෙද්දී අනිවාර්යෙන් වහී. දැන් නම් මෙහෙම සීතලක් දැනෙන්නෙත් නෑ ලොකුවට. ට්‍රේල් එක පටන් ගද්දි මුල හරියේදී මේ උස ගස් තමයි තියෙන්නේ. උස කියන්නේ ලොකු ගස්ුත් නෙවෙයි සාමාන්‍ය විදිහට උස ගස්. ඒවා අස්සෙන් එද්දි නම් මට ඇත්තටම බය හිතුණා. මොකද ටිකට් කවුන්ටරේ ළඟදී කිව්වා මේ කොටියා ඉන්නවා කියලා මේ හරියම සැරිසරන එක්කෙනෙක්. ඉතින් එයා කන්දෙන් පල්ලෙහාට බහින්නේ මේ පාර දිගේ කියලා තමයි කවුන්ටරෙන් කිව්වේ. කොහොම හරි ඉතින් අපි මේ ඒ හරියේදී නම් බය හිතුණා මට ඇත්තටම. හැබැයි චුට්ටක් උරට ආවට පස්සේ අර කොට කුරු ගස් තමයි තියෙන්නේ. ගොඩක් පොඩි ඒවා. සාමාන්‍යයෙන් මගේ දනිස ළඟට වගේ වෙන ගස් තමයි තියෙන්නේ. ඉතින් මේ හරියදී නම් එතකොට අතරම බයක් දැනෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා දිගටම මගෙත් එක්ක ඉන්න. අපි බලමු අපිට කොටියාගෙන් බේරිලා කන්ද උඩට යන්න පුළුවන් වේද කියලා. යා. ගයිස් ඔන්න මේ දැන් අර උඩදි තිබ්බේ කුරු ගස්නේ පටන් ගන්න තැන උස ගස් තිබිලා මේ දැන් ආයේ කුරු ගස් තිබ්බ උඩ මම අර මුලින් කලින් වීඩියෝ එක දාපු තැන ඊට පස්සේ තියෙන්නේ ආයේ පල්ලෙහාට වගේ යන දැන් ආයෙත් තියෙන්නේ උස ගස් මේ තාමත් මම හෙල්මට් එකක් දාගෙන ආවා මොකද වැස්සොත් එහෙම මේ මොකුත් නැති නිසා
මේ හරිය තාමත් නෙළුම් මල් එහෙම අර පොඩිවට තියෙනවා ලොකුවට නෙවෙයි චූටිවට තියෙනවා නෙළුම් මල් එහෙම තාම මේ මගේ පිටිපස්සෙන් තියෙනවා. මේ අපි කොහොම හරි මේ දැන් භාගයක් ඇවිත් ඉන්නේ. මේ හරියට එනකන් නම් පාර හොයාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර තියෙනවා හොඳට පාර තියෙනවා අඩි පාර. මේ අපි ඉතින් ආව එකේ උඩටම ගිහින් බලමු. තරුවෙරළේ සඳවතසේ හිතාසේ පායා ආවා. Hi guys, ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ ලංකාවේ 3 වෙනියට මුසකන්ද මුදුනේ. අපි උඩටම ආවා. එච්චර වෙලාවක් ගියේ නෑ අපිට කොහොම හරි පැය එකමාරක් පැයක් වගේ යන්න ඇති. ඔව් පැයක් වගේ යන්න ඇති. ඉතින් ලස්සනයි මේ වටපිටාව ගැන කිව්වොත් හරියට නිකන් චැරියට් පාත් දෙද්දි තියනවා වගේ වටපිටාවක් තමයි තියෙන්නේ. ලස්සනයි ඉතින් උඩ හැම මේ උඩට ආවහම මේ මල් පිපිලා තියෙනවානේ. බෝවිටියා මල් තියෙනවා. ඉතින් මීමැස්සෝ ඒ වගේ මීමැස්සෝ සද්ද ඇහෙනවා. හරිම ලස්සනයි. ඉතින් තනින් තන මහරත් මල් තියෙනවා. පොඩි අමුතු ගස් තියෙනවා. හරිම ලස්සනයි ඉතින්. ගයිස් මේ බලන්නකෝ මෙතන තියෙන බෝවිටියා මල්. ඒ වගේ අර මේ ගස්ුණත් ගස්වල කොළ හැම හරි අමුතුයි චූටි ගස් තියෙන්නේ. දැන් අපේ පැත්තේ හැම තියෙන බෝවිටියා මල් වල මේ ගස්වල කොළ ගොඩක් ලොකුයි. මේවා හරිම චූටි. මං හිතන්නේ හුළඟ හින්දාද මොකද්ද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ තැන්වල අර හුළඟ හින්දා ගස් වැඩි උස යන්නේ නැහනේ. ඒ වගේ බලපෑමක්ද දන්නේ නැහැ. කොහොම හරි මේ ලස්සනයි. ඉතින් මං හිතනවා හැබැයි මීට වඩා මේ මල් එහෙම පිපෙන කාලයක් ඇති. අපි ඉතින් මෙහෙ හොටන් තැන්නේ ආව නිසා මෙහෙ තොටුපළ කන්දේ ඇවිත් නැති හින්දා එන්න ඕනි කියලා හිතුවා. දැන් ඉතින් අපි පල්ලෙහාට යන්නේ. එහෙනම් අපි යමු පල්ලෙහාට. පල්ලෙහාට ගිහිල්ලා මං ආයෙත් වීඩියෝ එකක් ගේන්නම්. අපි බලමු අපි කොච්චර වෙලාවක් යනවද කියලා අපිට පල්ලෙහාට යන්න. ගයිස් ඔන්න ඉතින් අපි හයික් එක ගිහිල්ලා ආවා. අපිට හරියටම විනාඩි 45ක් වගේ තමයි පල්ලෙහාට එන්න ගියේ. ටයිම් එක අපි ළඟ බෑග් ගොඩක් තිබ්බ හින්දා මේ අතන එන්ට්‍රන්ස් එක ළඟ කවුන්ටර් එකට අපේ බෑග් ටික දීලා ආවේ. එක බෑග් එකක් අරගෙන අනිත් ලොකු බෑග් එක දීලා තමයි ආවේ. අපි මේ දැන් ගිහිල්ලා බෑග් එක අරගෙන ආය ඔහියෙන් එක්සිට් වෙලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ මෙතන අයිනෙන් තියෙනවා මේ කට්ටිය අරගෙන යන ලී වර්ග. ලී අරගෙන තමයි කට්ටිය කන්ද නගින්නේ. එහෙනම් දවසක ඔයාලත් තොටුපළ කන්ද නගින්න. බය වෙන්න දෙයක් නැහැ. පාර තියෙනවා. පාර හොයාගන්න ලේසි. උඩට යනකම්ම පාර තියෙනවා. එහෙනම් ජය වේවා. ගිහින් එන්නම්. අපි ඔහියේදී එක්සිට් වෙලා ඊට පස්සේ තමයි තීරණය කරන්නේ ඊළඟට කොහෙද යන්නේ කියලා. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. තොටුපළ කන්ද හයික් එක යන vlog එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.